අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයින පුරා ඇති වූ ආපදා තත්ත්වයෙන් වාර්තා වූ පුද්ගල මරණ ගණන මේ වන විට 212 දක්වාත් අතුරුදන් වූ ගණන 218 දක්වාත් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා රට තුළ මහජන හදිසි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.